හෙල්ලෝ ප්‍රන්ස් ඔන්න ඉතින් අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ රොබරි මැඩ්නස් 2 කියන සුපිරි ඕෆ්ලයින් ගේම් එක. ඉතින් මේකේ අපිට තියෙන්නේ ගෙවල් බිඳින්න. ඉතින් මේක තමා ගේමින් පැන්ඩ YouTube channel එකෙන් ගෙන පළවෙනි ගේම් ප්ලේ වීඩියෝ එක. ඉතින් වීඩියෝ එක බලන හැමෝම වීඩියෝ එකට ලයික් කරන්න. ඒ වගේම channel එක subscribe කරලා නැති අය අනිවාර්යයෙන්ම subscribe කරලා එකතු වෙන්න. ඉතින් සස්ක්‍රයිබ් 100 ගන්න සපෝට් එකක් දෙන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි ඉතින් මෙන්න පළවෙනි ගෙදරට අපි ඇවිල්ලා තියෙන්නේ. පළවෙනි ගෙදරට ඇවිල්ලා තියෙන්නේ මේ ගෙදර ප්‍රධාන දොරෙන් තමයි අපි ඇතුල් වෙන්න හදන්නේ මේ දැවැන්ත හොරකමට. හරි අපි ගෙදර දොර කඩමු. හරි උන්න එහෙනම් දොර කැඩුවා. තඩි කැමරා දෙකක් නම් තියෙනවා. වෙන මොකොත් නම් පේන්නේ නැහැ. ওই කැමරා වලට නම් මාව අහු කරගන්න හම්බෙන්නේ නැහැ. මේ ගෙදර මිනිස්සු මට පේන්නේ කොහේ හරි ගිහිල්ලා මෙන්න තියෙනවා අවන් එකක්ද මේක. ඌ අවන් එකක්. ඒක අරගමු. පෑන් එකක් තියෙනවා. ඕකත් අරගමු. තියෙන හැම දෙයක්ම අතපත ගාගෙන යන්න ඕනේ ආවහම. මේ මෙහෙන් කැමරා එකක් තියෙනවා. දොර වහමු අපි. දොර වැහුවේ නැත්තම් කරදරයි. දැන් මෙතනින් යන්න ඕනේ කොහොම හරි. එතනින් යන්න කලින් මෙතනින් ගිහින් ඉන්න ඕනේ. හරි කැමරාව අනිත් පැත්තට හැරුණා. ඔකනේ මේ ගනි. හරි. ඒක ගත්තා. දැන් මේ කවර්ඩ් එහෙම ඇරලා බලන්න ඕනේ. තියෙන හැම දෙයක්ම සුද්ධ කරගෙන යන්න ඕනේ. යතුරක් තිබ්බා ඒක ගත්තා. මේ කැරියා එකේ මුකුත් නැහැ. කැමරාවට අහු වෙයිද? අඩෝ කැමරාව මගේ පැත්ත බලාගෙන ඉන්නේ. අහුුනේ නැහැ කැමරාවට. අපි සේප් එකට මෙතනින් යමු. හරි. ඔන්න එනවා එතනිනුත් ආවා. දැන් ෆ්‍රිජ් එක ඇරලා බලමු ෆ්‍රිජ් එක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. දැනට නම් පේන්නේ නැහැ මොනවද තියෙන්නේ කියලා. මේ කැමරාවක් තියෙනවනේ. කැමරාවක් තියෙන එක ප්‍රශ්නයකට හිටිනවා. අටෝ මාට්ටු ඵලයන් හැංගියන් ඔම්බේ හැංගුණා වැඩේ මාට්ටුනා. මං කිව්වනේ ෆ්‍රිජ් එක ඇරී අපි අපරාදේ. අඩෝ මොකෙක්වත් එන්නේ නැහැ නේ බං. අපි එළියට බහලා ඉමු මොකෙක්වත් එන්නේ නැහැ. අඩෝ සීන් එක මොකද්ද? මේ මෙතන අඩෝ එයා පැත්තට ආවා අපි. මේ පැත්තට එන්නත් පුළුවන්ද? මේ මෙතන හස්සෙක් ඉන්නවා. ඔටු මේ හස්සෙව කොහොමද බං අපි සාක්කුවට දාගත්තේ? කොමාරි හස්සෙව සාක්කුවට දාගත්තා. මේකත් දාගත්තා. බැරල් එකක් නෙමේ ගෑස් එකක්. අටේ අර මොකක්ද අර? ලයිට් එකක් පත්තු වෙනවා. මොකක් හරි සීන් එකක් තියෙනවා. ඒ මොකද ඒ උනේ? අටේ පොලිසියෙන් ඇවිල්ලා. අපි සේප් එකට මේ පැත්තට වෙලා ඉමු. පොලිසියෙන් යනකම්. හරි වන් ඉතින් පොලිසියෙන් ගිහිල්ලා ඉතින් අපි ආයේ වැඩේට වහිමු. පොඩ්ඩක් කැමරාවට මාට්ටු වුණා. ඉතින් ඔය තඩි කැමරා තියෙද්දි හොම තමයි. පොඩ ඩාන් වෙනවා ඩූම් වෙනවා. ඕවා ගණන් ගන්නෑ. ඕවට සැලෙන්නෙත් නැහැ. තව මොනවද අපිට අතපත ගා ගන්න බැරි වුනේ. මේ මෙතන මුට්ටියක් තියෙනවා. ওই මුට්ටියෙන් මොකක්ද දන්නේ කරන්න තියෙන්නේ. මුට්ටිය මොකක් හරි සීන් එකක් තියෙනවා. ඒ අස්සේ මේ කැමරාවත් හැරෙනවා. මට බයයි මේ කැමරා අඩ. නැමිලා යන්න පුළුවන් අපිට. නැමිලා සිප් එකේ ආවා. වොසින් මැෂින් එක. අටෝ මේ මෙච්චර තඩි ඒව කොහොමද මම අතපත ගාගන්නේ? සාක්කුවට දාගන්න බෑනේ මෙච්චර තඩි ඒව. ඔක වහන්න එපා යකෝ. ඒක ඇතුලේ මොකක් තිබ්බා? ගවුමක් තිබ්බා ඒක ඇතුලේ. මේකත් ඇරලා බලමු. ඒකෙ මුකුත් නෑ. මෙතන මල්ලක් තියෙනවා. ওই මල්ලෙන් මොනා කරන්නද? මේක අරගමු. මේක ඇතුලේ මොනවද තියෙන්නේ?
අඩු ලැප්ටොප් එකක් අන්න වටින දෙයක් හම්බුණා. ලැප්ටොප් එකක් කියන්නේ වටිනා. මේ තියෙන මොකක්ද අර කොණ්ඩේ වේලන එකක් නේද? ඔකත් වටිනා. ඔකත් දාගමු. මං හිතන්නේ මොයි කරේ මල්ලක් ඇති. මල්ල නැතු මෙච්චර බඩු ගොඩක් දාගන්න බෑනේ. ටැබ් එක අන්න තවත් වටින දෙයක්. මේ මොකක්ද? සෙන් කුප්පිය. ඒකත් වටිනවා හැබැයි ටිකක්. අඩෝ මෙතන කැමරාවක් නේද? මෙතන නම් ටැබ් එකක් තියෙනවා. අපි ටක් ගාලා මේක අරගෙන කැපෙමු. එහෙම කැපිලා බෑ. ටැබ් එකත් කොහොම හරි ගන්න ඕනේ. මේක මෙහාට එනකන් හිටියා. අරහෙන් ගිහින් ටැබ් එක ගන්නවා මට වෙන අදහසකුත් තියෙනවා. ඒකත් ක්‍රියාත්මක කරලා බලමු. හරි ගන්න පුළුවන්ද? ගත්ත හැකි. අඩු පැනපන් යකෝ. කැමරාවේ අඩේ එතන නම් පොඩ්ඩක් ලැග් වෙනවා වගේ මේක. එතන නම් පොඩ්ඩක් ජින්ජිබිරිස් එකක් වුණා. තව පොඩ්ඩෙන් අහුවෙලා මල මගුලක් වෙන්නේ. දැන් මෙතනින් පැන ගන්න ඕනේ. නැමිලා තේප් එකට යන්න ඕනේ. නැමිලා ගිහින් පැන්න හැකි. හරි. අපි නැමිලා පැන්නා දැන් එහෙනම් අපි ගෙදරින් පැනිමු. අඩේ අපි යන්න හදුවට මම දැක්ක මෙතන පොඩි අයිටම් එකක් තියෙනවා. ඒකත් අපි අතපත ගාගෙන යන්න. මොකද කියන්නේ? නෑ ඒක පස්සේ අරගමු අපි. මේක අරගන්න ඕනේ නෑනේ. අපි ගෙදරින් එළියට පැනගමු. ඒක අරගන්න ඕනේ නෑ. අපි යමු යන්න. අඩේ මේ මෙහෙන් එළියට යන්න තියෙන්නේ. දෙන්න ගියා දොර ඇරියා අඩේ සිරාවටම කාර් එකකින් පයින්න දෙන්නේ එළියට. මේක ගමු. ඒ ගඩොල් කැටියක් බා ඒක අරගෙන මොනවා කරන්නද? කමන්නේ මේකත් ගමු. හරි දැන් අපි කාර් එකෙන් යන්. අඩෝ සිරාවටම අර පෙට්‍රල් කෑන් එකයි රෝදේ යෝනෙලු. රෝදයක් කොහෙන්ද වන්නේ? අපි පෙට්‍රල් කෑන් එක නම් තියෙන තැන දැක්කා. ඒක කොහොම හරි ජින්ජිබිරිස් එකක් කරලා ගන්න පුළුවන්. රෝදයක් what the hell? මෙතනින් ගියොත් මාට්ටුද? මාට්ටු නෑ. අපි ආවා මේක මෙතනින් ගන්න බෑ වගේ. එනවා කැමරාව එනවා. ඔම්බෝ නූලෙන් බේරුනේ. අහුනේ නෑ. 99.02කින් බේරුනේ. ගණින් යකෝක. හරි. ඒක ගත්තා. දැන් පැනගමු. දැන් මට හිතාගන්න බැරි ටයර් එකක් කොහෙද තියෙන්නේ කියලා. මේ මොකද්ද මේ පෙන්නන්නේ? අට්ටෝ දිලිසෙන ඉනිම ගන්නේද? අඩේ සිරාට වහලේ උඩ නැග්ගා. ඉනිමගක් ගන්න ඒක ගන්න බෑ යකෝ. අර එහෙන් යන්න තියෙන්නේ. මං හිතන්නේ වහලේ උඩ දන්නේ රෝදි තියෙන්නේ. අර මොකක්ද අර ගෙදර. හරි. ඕක ඇතුලේ තමයි දැන් රෝදේ තියෙන්නේ. කියලා මම හිතනවා මේ තඩි බල්ලෙක් බං. අඩ රොබෝ බල්ලෙක් යකෝ මේ තියෙන්නේ රෝදේ. ඒක තියෙන්නේ බල්ලගේ කූඩෝ පිටිපස්ස. ඕක අම්මට තිරි. අඩෝ පස්සට ඵලයන් මට පේන්නේ බල්ලට වහලේ උඩ ඉන්නවා පේනවා බං අපි. පොඩ්ඩක් සේප් වෙලා ඉන්න එක ඇඟට උණයි. මෙතන පයින්න බැයිද? පයින්න බෑලු. ඉනිමගින්ම විතරයි යන්න පුළුවන්. බල්ලා දැක්කොත් අස චාටර් එක නෙමෙයි. චාටර් එකක් වගේ තමයි උනාට. බල්ලා ඉන්නවද? බල්ලා නෑ. බල්ලා ගුලක් කාරනවා. අපි ඇස්සේ අම්මට තියෙන. නිල් පාට කී එකක් ඕනෙලු ඒකට යන්න. බලහන්කෝ දැන් කොහෙන්ද නිල් පාට කී හොයන්නේ? ඕක හොයාගන්න ටිකක් අමාරුයි. අපි එතකන් සේප් එකක් කරලා බලමු. බල්ලගෙන් බේරෙන්න පුළුවන්ද කියලා. බල්ලා තෙන්ට වෙලා ඉන්නවා. ඌ අර පැත්ත හැරිලා බං හාරන්නේ. ඌ මස් කට්ටක් වල දාන්න හදනවද කොහෙද? ඌ මේ පැත්තෙන් හැරිලා හාරනකොට මං හිතන්නේ අපිට යන්න බැරි වෙයි. ඌ අනිත් පැත්ත හැරෙනකන් අපි ඉන්නවද? නැද්ද? ඔන් ඔහි අම්බා. අඩෝ බෑ බං. බයයි බං.
නෑ බං යම්බා. අඩු දැක්කනේ. ඔම්බී දැක්කනේ ටයර් එක ගනින් යකෝ. දැක්කේ නෑ බං. ගැම්මක් බං ටයර් එක ගත්තා බං. ඌ දැක්කේ නෑ. අපි පනිමු මෙහෙන්. දැන් ඉතින් කෙලින්ම යන්න තියෙන්නේ. ආයේ ඔය නකුට බල්ලාගෙන දැන් බල ඉන්න දෙයක් නෑ. ඌ රොබෝ වලෙක්. ඒක වෙනම කතාවක්. දැන් ඉතින් කෙලින්ම පැනිල්ලක් තියෙන්නේ. එහෙනම් අදට වීඩියෝ එක මෙච්චරයි. එහෙනම් කොල්ලෝ අපි ගියා